සුබ දවසක් හැම දිනකටම අද දෙසැම්බර් මාසයේ 16 වෙනිදා. ඉතින් මම කල්පනා කරා තවත් කෙටි වීඩියෝවක් ඔයාලට ගේන්න. අද පොඩ්ඩක් අපි කතා කරනවා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ව්‍යවසායකයන්ට තියෙන ප්‍රධාන ගැටලුවක් ගැන. ඔන්න නිතර මැසිවිලි නගනවා වැඩ කරන්න වෙලාව මදි. හරිම අමාරුයි වැඩ කරන්න දින රැ වෙනකම් පැය 24ක් වැඩ කරන සමහරු කියනවා. සමහර කෙනෙක් පැය 18ක් වැඩ සමහර කෙනෙක් කෑම කන්න නැතුව වැඩ කරනවා. පොඩ්ඩක් බලමු මේ කොහොමද වෙන්නේ කියලා. මේකට මම ඔබට හොඳ මොඩල් එකක් කියලා දෙන්නම්. මේ ක්‍රමය ටිකක් හරිම සරලව ඔබට භාවිතයට ගන්න පුළුවන්. මොකද දැන් ව්‍යවසායකයෙක් විදිහට වැඩ කරද්දී ඇත්තට මේ එන වැඩ ඔක්කොම ඔබට කරන්නට බෑ. මම කලින් වීඩියෝ එකේ කිව්ව සැලසුම් කරන්නේ ඇතුලේ මෙන්න මේ කියන කොටස ඇතුළත් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ කතා කරන ප්‍රසිද්ධ දේශන වැඩමුළු වල කතා කරනවා ටයිම් මැනේජ්මන්ට් කියලා. නමුත් මම ඔබට ටයිම් මැනේජ්මන්ට් ගැන නෙමෙයි කතා කරන්නේ. මම ඔබට කියන්නේ how to manage your time how to manage your work according to time කියලා. කියන්නේ කොහොමද ඔබේ වැඩ ඔබ කළමනාකරණය කරගන්නේ ඔබගේ කාලය ගත වෙන ඒ ක්ලොක් එකට අනුව. ඔරලෝසුවේ වෙලාව නතර වෙන්නේ නැහැ. ඒක නිරන්තරයෙන්ම එයා දුවනවා. ඒක ඔයා වැඩ කරත් නොකරත් මොනවා කරත් කාලය කෙනෙක් ගත වෙනවා. උදේ අද බලන්න දැන් වෙලාව බැලුවොත් අපි ගත්තොත් හරියටම ගත්තොත් 3:00යි. උදේ ඔබ වැඩ පටන් ගත්ත 8ට 8:00ට එක්ක 7ට 6:00ට දැන් ඔල්රෙඩි අපි දවස ගිවිලා තව නිකන් පොඩි වෙලාවකින් දවස් වැඩි ඉවර වෙනවා. සමහරෙක් ඉන්නවා වැඩ පටන් ගන්නෙ 5ට. දිගටම වැඩ රවුන්ඩ් ක්ලොක් වැඩ 24 hours වැඩ. ඇත්තට මෙහෙම අපි ව්‍යවසායකයන්ට අපි යෝජනා කරන ඔබ එහෙම අර ජීවිතයේ සියලුම අත්විඳීම් තමන්ගේ නිදහස ඒක ඔක්කොම කැප කරලා එහෙම වැඩ කිරීම තුල ඔබට කෙටි කාලීනව සහ දිගු කාලීනව ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ නීරසකමක් උනන්දු අඩුකමක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි යෝජනා කරන්නේ නිරන්තරයෙන්ම සැලැස්මකට වැඩ කරන්න කියලා. මේකට හොඳ මොඩල් එකක් තමයි අපි මේ කතා කරන අර work management grid කියලා එකක් තියෙනවා. අපිට කියන Eisenhower theory කියලා. ඒක ටිකක් ප්‍රසිද්ධ තියරියක්. Eisenhower theory එකකින් අපි කියන්නේ ඔබගේ වැඩ කොටස් 4කට අපි කඩා ගන්නට ඕන. හරි පහසුයි මේක. එතකොට ව්‍යවසායකයෙක් විදියට ඔබ දවසේ කරන වැඩ කටයුතු මෙතෙක් කරපු වැඩ ඔබ තෝරාගෙන තමයි දැන් ඉදිරියට කරන්නේ. ඔබට එන හැම වැඩක්ම ඔබ කරන්නේ නැහැ. මොකද ඔබට කාලය ඔබට වෙලාව විතර වටිනවා. ඒ වෙලාවේ වටිනාකම තේරුම් ගත්ත කෙනා මොකද්ද කරන්නේ? ප්‍රමුඛතාවය දෙන්නේ තමන්ට ව්‍යාපාරයේ ව්‍යවසාය වෙනුවෙන් තමන්ගේ ඉදිරියදා කටයුතු වලින් වඩාම වැදගත්ම කොටසකට පමණයි ඔබගේ කාලය වැය කළ යුත්තේ. මොකද ඔබ උත්සාහ කරනවා නම් හැම දෙයක්ම ඔබම කළ යුතුයි කියලා. ඇත්තටම අද මේ සම්ප්‍රදාය මේ ක්‍රමය අද ව්‍යාපාරයන්ට ව්‍යවසායයට ගැලපෙන ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා ඔබට මේ Eisenhower time grid කියන එක ඔබට හොඳ පහසුවක් හැදෙනවා. කොහොමද තමන්ගේ වැඩ බෙදාගන්නේ කියන කාරණේ පිළිබඳව මම අවබෝධයක් ලබා ගන්නට. දැන් ගොඩක් වෙලාවට ගත්තොත් සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නියුතු ඒ ව්‍යවසායකයෝ තමන්ගේ වැඩ සටහන් කරගෙන කරන්නේ නැහැ. වැඩ අද උදේ තියෙන වැඩ ටික ඊ හවස සටහන් කරගන්නේ නැහැ. එහෙම නැත්නම් අද තියෙන වැඩ ටික අද කරලා ඉවරලා පසුවිපරමක් කරලා බලන්නේ නැහැ. මට වැඩ කීයක් තිබුණාද? වැඩ කීයක් සම්පූර්ණ කරාද? මම මේ තව වැඩ කීයක් කරන්න ඕනද හෙට දවසේ කියලා අදහසක් නැහැ. මේක ගැටලුවක්. ඒකට වෙන්නේ work overlapping. වැඩ නිරන්තරයෙන්ම එකතු වෙනවා. overlap වෙනවා. ඔබ දවසම වෙහිසිලා සමහර කැම්පියල් දෙක තුනක් මිස් කරගෙන ගෙදර දරුවොත් එක්ක ඉඳලත් නැහැ. ව්‍යාපාරෙත් කරලා දිගටම කරලා බැලුවොත් අවසර බලනකොට අත්‍යවශ්‍යවට මග ඇරිලා. කරන්න ඕන වැඩ මග ඇරිලා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ ඔබ සැලසුම් කරන්නේ දී දක්වන අඩු උනන්දුව නිසා. අපි මේ කතා කරන කාලරාමුව කළමනාකරන මොඩල් එක මේකේ නාතුතු තුලින් ඔබට පහසු වෙනවා ඔබගේ වැඩ සැලසුම් කරගන්න සහ ඇත්තටම දවසකට වැඩ කරන්න තියෙන වැඩ ප්‍රමාණයට සාපේක්ෂව කාලෙ මදි කියන ව්‍යවසායයන්ට ව්‍යාපාරික මහතුන්ට අවස්ථාව ලැබෙනවා තමන්ගේ කාලේ විශාල කොටසක් ඉදිරි කරගන්න ජීවිතේ විඳින්න යම් නිදහසක් ගන්න ව්‍යායාම් ටිකක් කරන්න දරුවොත් එක්ක ගෙදර අයත් එක්ක පොඩ්ඩක් විනෝදයෙන් ගත කරන්න සතියේට දෙකකට වරක් සතියන්තේ කෝ පහසු වෙලාවකට ගෙලියට යන්න එහෙම ක්‍රමවේදයක් තුල තමයි
සැබෑ ව්‍යවසායකත්වය අපි ඔබට යෝජනා කරන්නේ. බලමු මේ මොඩල් එක මොකක්ද කියලා. මේක පළවෙනි කොටස තමයි ඔබ හදිසි වඩා වැදගත් වැඩ ටික තමයි ඔබ මුලින්ම සටහන් කරගන්නට ඕන. මුලදී මෙහෙම සටහන් කරගන්න ඔබට හැකියාවක් නැහැ, ඔබට අවබෝධය නැහැ. නමුත් ඔබ ලියා ගන්නවා. Tamanට පුළුවන් විදිහට අපි ලියා ගන්න. සටහන් පොතක කොල කෑල්ල කම්පිලා අපි ලියනවා. මේක ලියන්න වෙන වෙලාවක් ඕන, මේක සැලසුම් කරන්න ඕන. මේ මුකුත් නැහැ මෙහෙම. ඔබට ලැබෙන්නේ නිින්දට යන වෙලාවද මොන වෙලාවද ටක්ගා තමයි මතක් කරන ටික ලියා ගන්න. ෆෝන් එකේ ටයිප් කරගන්න. වොයිස් මැසේජ් මොකක් හරි ක්‍රමයකට පාවිච්චි කරන්න. එතකොට මේ වැඩ ඔබට 20ක් ලියා ගන්න පුළුවන් වුණොත් ඒකත් ලොකු දෙයක්. මොකද වැඩ ලියන්න බෑ අපිට. අපි කියනවානේ වැඩ ගොඩක් කරා කියලා. නමුත් අපි වැඩසටහන් වලදී අපි කියනවා ගෲප් කරලා හෝ ඉන්ඩිවිජුවල් තනි තියලා අපි කියනවා හොඳයි දවසේ ඊයේ කරපු වැඩ ටික ලියන්න කියලා. ඊයේ මේ ඇහුවොත් රාය වෙනකම් වැඩ කරා, උදේ පාන්දර 5ට 4ට පටන් ගත්තේ. එහෙම තමයි ව්‍යවසායකයෝ කියන්නේ. නමුත් අර කරපු වැඩ ටික ලියන්න කොට පස්සේ යට ලියා ගන්න හරි අපහසුතාවයක් දැනෙනවා. ඒ නිසා අපි කියනවා මේ වැඩ ටික ලියනකොට අපිට පුළුවන් වෙනවා හදිසි සහ වඩා වැදගත් වැඩ ටික අපි මුලට ගන්නවා. අපි ලිස්ට් කර ගන්නවා මුලට. එතකොට අපි ඒ ටික අපි කරනවා. උදාහරණයක් අද ගන්න රැස්වීමක්. අදම යවන්න රිපෝට් එකක්. අදම බැංකුවේ කරන්න තියෙන වැඩක්. අදම ඔබට තියෙන හදිසි වැඩක් නේ. ඔබ අදම කළ යුතුයි. ඒක කල් දාන්න බෑ. ඒක do it now කියලා අපි කියන්නේ. ඒක අදම කරන්න. ඒක කල් දාන්න බෑ. ඊළඟ කොටසට අපි එනවා හදිසි හැබැයි වැදගත් නැති ඒවා. ඒ කියන්නේ තව පැත්තෙන් කිව්වොත් urgent but not important. ඒවා අපි කියනවා schedule කරලා plan කරලා වෙලාව අරගෙන කරන්න තියෙනවා. උදාහරණ ගත්තොත් ව්‍යාපාරයට සැලැස්මක් හදනවා වගේ කලබලෙන් කරන්න එපා. ඉදිරි සතියේ මීටින් එකක් දාන එක. ඔබගේ ගණන්දිනුකරුවෙක් එක්ක මොකක් හරි අවශ්‍ය schedule එක රැස්වීමක් හදාගන්න එක. ඒක හදිසි නෑ හැබැයි වැදගත් ඔබට. ඊළඟ කාරණේ තමයි අපි යනවා හදිසි හැබැයි වැදගත් නෑ. හදිසි වැදගත් නෑ කියනකොට අපි මොකද කරන්න ඕන? හදිසි වැදගත් නැත්නම් කරුණාකරලා පවරන්න. වෙන කෙනෙක් සයින් කරන්න. ඒක නිරන්තරයෙන්ම ඔබගේ කාලය ඉතුරු කරගන්න හොඳ ක්‍රමයක්. හදිසි හැබැයි වැදගත් නෑ. ඒ තුන්වෙනි කොටස. හතරවෙනි කොටස මොකද්ද? හදිසිත් නෑ වැදගත්කමකුත් නෑ. ඔය ගොඩක් වෙලා සෝෂල් මීඩියා ඉන්නේවා, රූපවාහිනී ත්‍රිවිධය බලන් ඉන්නේවා, ගොසිප්ස් වගේව කතා කරන්නේවා, Tamanට වැදගත්කමක් නැති. එතකොට හතරවෙනි කොටස අපි කියන්නේ එලිමිනේට් කරන්න. අයින් කරන්න. ෂෙඩියුල් එකේ ඉඳලා කපලා අයින් කරන්න. ටක්ටකල් ටික් කරලා මේව අයින් කරන්න. කපලා අයින් කරන්න. මේ විදිහට හදිසි ඉතා වැදගත්, හදිසි වැදගත් නැති, හදිසි නොවන වැදගත්, හදිසි නොවන වැදගත් නොවන. අන්තිම කොටස අයින් කරන්න. එතන 60ක් විතර තියෙනවා සාමාන්‍යයෙන් ගත්තොත් දෛනික වැඩවලදී. ඒ නිසා ඔබ කරන්නට ඕන ඔබට වටින හදිසියෙන් කරන්න ඕන වඩා වටින ඉම්පෝර්ටන්ට් වැඩ ටික ඔබ සැලසුම් කරලා අදම කරලා ඉවර කරන්න. අන්න ට්‍රක් ගාල් ටික් කරන්න මම අද වැඩ ටික ඉවර කරා කියලා. ඊට පස්සේ වැදගත් හදිසි නොවන වැඩ ටික මම මුලින් කිව්වා ෂෙඩියුල් කරන්න. ඒකට සැලැස්මක් හදන්න. කවද්ද කරන්නේ? දින දා ගන්න. කැලෙන්ඩරයට ගන්න. Google කැලෙන්ඩරයට ගන්න. අන්න ඔබ හදන වැඩ පිළිවෙල. ඔබ ඔළුව නිදහස් වෙනවා. දැන් ඔබ මෙතෙක් කල් තිබුණේ ලොකු පීඩාවක, ලොකු පීඩනයක. ඒ වැඩ වැඩිකම නෙමෙයි මේ තියෙන්නේ. තියෙන වැඩ ටික තෝරා බේරාගෙන තමන් කරන්නේ මොනවද? තමන් නොකරන්නේ මොනවද? අයින් කරන්නේ මොනවද? පවරන්නේ මොනවද කියන කොටස් හතර බෙදාගෙන බැරිකම තමයි තිබුණේ. සමේ අයිසන්හූවර් කියන මේ ටයිම් මැනේජ්මන්ට් ග්‍රිඩ් එක කොටස් හතරකින් මේක ඔබට ඉතා පැහැදිලිව කියනවා. මේක නිකන් ඔබට ෆෝන් එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා ඔබට කාල රාමුව ඇතුලේ දෛනිකව ඔබට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විශාල ප්‍රමාණයක් තියෙනවා. අද මොකද වෙලා තියෙන්නේ? අද සැලසුම් කරපු වැඩ ඉතාම අඩුයි. ඒ කියන්නේ තමන් එදිනෙදා ව්‍යවසාය ව්‍යාපාරය ඇතුලේ කලින් සැලසුම් කරපු ප්ලෑන් කරපු වැඩ අඩුයි.
මොනවද තියෙන්නේ නම් 90ක් තියෙන යෙදෙන වැඩ. හදිසි යෙදෙන වැඩ බලන්නකො මෙහෙම වුණානේ මෙහෙම කරන්න උනානේ කියලා ඔබ දවසේ අවසානයේ කියනවා හරි අමාරුවක් උනේ අත්‍යවශ්‍ය වැඩ ටිකක් තුන කරගන්න බැරි වුණා. මේක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක කාලයක් තිස්සේ සාම්ප්‍රදායික අපි ප්‍රැක්ටිස් කරපු ක්‍රමවේදය. නමුත් මම ඔබට යෝජනා කරනවා දැන් ඔබට ඒකට වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි ඒකට අවශ්‍ය උපදේශ අවශ්‍ය සහාය අපි ලබා දෙනවා. ඔබ දැන් කරන්නට ඕන තමන්ගේ වැඩ තමන්ට පහසු විදියට මේ කොටස් වලට බෙදාගෙන තමන් විසින් කළ යුතු වැඩවලට පමණයි තමන්ගේ කාලය යොමු කළ යුත්තේ. විශේෂයෙන්ම අත්‍යවශ්‍යයෙන් කළ යුතු වැඩවලට ප්‍රමුඛතාවය දෙන්න අනිත්වා සැලසුම් කරලා ෂෙඩියුල් කරලා පසුව කරන්න. අත්‍යවශ්‍ය නොවන වැඩ හදිසි ඒවා අත්‍යවශ්‍ය හදිසිත් නොවන වැඩ වලට මම කිව්වා ගොඩක් 60-70ක් විතර යනවා. 30ක් විතර තමයි අර අත්‍යවශ්‍ය වැඩවලට කාලය අපි දැන් යොදන්නේ. 70ක් වද ඉතුරුවාට ඒ 70න් ඔබට 50ක් ඉතුරු කරගන්න පුළුවන්. සකරුණා කරලා සැලැස්මකට තමන්ගේ දෛනික වැඩ ටික සැලසුම් කරන්න. අපි කිය රූටින් වැඩ ටික සැලසුම් කරන්න. ඒතර ඔබට පේනවා මේක මම මගේ accountant මේක මයි ගෙදර නෝනට මේක මේ සේල්ස් කරන කෙනාට මම බාර දෙනවා මේක මෙහෙමයි කරන්න කියලා ඔබට අදහසක් එනවා. ඒ නිසා ඔබට ඊටාම් පහසුවෙන් බොහොම සැහැල්ලුවෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් ඔබට ඔබගේ ව්‍යාපාර ජීවිතයත් ඔබගේ පුද්ගලික ජීවිතයත් ඔබගේ පෞල් ජීවිතයත් ඇතුළේ මේක සමබර තැනකට ගෙන්න ඔබට හැකියාව ලැබෙනවා. බොහෝ වෙලාවට කියන මේක business life and personal life කියලා පොඩි වෙනමත් අපි පොඩි chat එකක් දාමු ඉස්සරහට. මම දකින්නේ මේක බොහොම සමාන්තරව ඔබ කල්පනාකරණය කරන ඕන එකක්. මොකද ඔබ නැවත ව්‍යාපාරයක් කරන්නේ ඔබට සහ ඔබේ දරුවන් වෙනුවෙන් සහ ඔබේ පවුල වෙනුවෙන්. ඒ නිසා මේ දෙක ඇතුළෙම තියෙන බොහොම එකිනෙකට බොහොම ළඟ සම්බන්ධතාවයක්. ඒ නිසා ඔබට ඔබගේ කටයුතු පහසුවෙන් කරගෙන යන්නට අවශ්‍ය එක මොඩල් එකක් ගැන තමයි මම මේ කිව්වේ. ඒ නිසා කාල කළමනාකරණය time management කියනවා වෙනුවට කාලයට අනුව ඔබේ වැඩ කළමනාකරණය කරගන්න ඔබට ලොකු පහසුවක් දැනේවි. ඔබ දක්ෂ ව්‍යවසායකයෙක් විදිහට ඔබ සමාජයට රටට යමක් කරලා දෙයි. එහෙමනම් business guide තුලින් අපි කෙටි වීඩියෝ එකකින් ඔබ මුණ ගැහුනේ. අපිව බලන්න, අපට like කරන්න, subscribe කරන්න, දන්න ඇත්ත එක අපි තොරතුරු හොමාරු කරගමු. වෙනදා වගේම ඔබට තියෙන අභියෝග, ඔබට තියෙන ගැටලු, ඔබට මොනවා හරි තව කරුණු මේ වගේ නිරවුල් කරගන්න ඕන නම් නිරන්තරයෙන් මාත් එක්ක සම්බන්ධ වෙන්න. මම මගේ කාලය වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. එහෙමනම් ඔබ සියලු දෙනාට සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තමන්ගේ ඊළඟ ඉලක්කයට 2026 සැලැස්මකට අනුව ඊළඟ ව්‍යාපාර ඉලක්ක වලට අරමුණු සහ ඉලක්ක වලට යන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය බිස්නස් ගයිඩ් තුලින් අපි ප්‍රාර්ථනා කරනවා. අපි මෙවැනිම කෙටි වීඩියෝ එකකින් අපි නැවත මුණ ගැහෙමු. බොහොම ස්තුතියි.